මම වෙනතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. ඉන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා දෙනවා. මොන දෙකද තුනද පින්නතුනේ පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට? කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද? දැන් මේ බණ වඩුවෙන් එළියට යනකොට එක්ක සරප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි. නැත්තම් උළුවස්සේ ඇඟිල්ල වදින්න ඕන. මොනවද කියන්නේ? කුණු හරප. කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුරම? මොකටද පින්නතුනේ ඔච්චර කුණු හරප කියන්නේ? පින්නතුනේ මේ ධර්මයේ දීප්තිය තියෙන යුගය මේ ධර්මයේ ආශ්චර්ය ලෝකයට පේන යුගය කොච්චරද කියනවා නම් ගෞරවනීය නායක හාමුදුරුවෝ සිහිපත් කරා උන්වහන්සේගේ පන්සල් ඉතිහාසයේ උන්වහන්සේ දැකපු වැඩිම සෙනඟ කියලා දරා ගන්න බැරි මට්ටමක් කිව්වා. පින්නතුනේ කොතනත් මෙහෙමයි. මං ඊයේ ඩියා ගම්පොළ මේ බණ කියන්න නෙමෙයි නිකන් මට අන්තිමේ බණ කියලා තමයි එන්න උනේ. එන්න දෙන්න බණ නොකියාව නම් එහෙම. සේරම වට කරගත්ත වාහනේ. මොනා කරන්නද බහැලා පයින් ගියේ. පැය කාලක් බණ කියලා එනවා කියන ඒ ආරංචියට හැතැම්ම ගණන් ඉඳන් වාහන අරගෙන ඇවිල්ලා තිබ්බා. මේ ආශ්චර්ය කත්නෝරුවේ සිරිධම්මගේ ආශ්චර්යයක්ද? පින්නතුනේ මේ ධර්මයේ ආශ්චර්යය. මේ තමයි සම්බුද්ධ ශාසනයේ ආශ්චර්යය. අවුරුදු 5000ක් නෙමෙයි පින්නතුනේ ශාසනය පවතින්නේ. මේ පොර කකා බණහන් එනවා දකින්නකොට අවුරුදු කී දහක් මේ ශාසනය පවතීද? මිනිස්සු මොකද්ද හොයන්නේ? මොකද්ද ඉල්ලන්නේ? කොතෙන්ද ගියත් නේ කොල්ලෝ 2000ක් ඉන්නවා බණහන්. තරුණ මහත්තුරු 2000ක් ඉන්නවා බණහන්. තරුණයෝ කියනවා හාමුදුරුවෝ නෙමෙයි බණ තේරිලා නෙමෙයි ජීවිතේට බණක් අහලා නෙමෙයි මේ ධර්මාවබෝධයට නෙමෙයි ඒ තමයි පින්නතුනේ අපි සංසාරේ කරපු කුසල් වල බලය ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා මේ සිව්වණක් පිරිස මනවින් ප්‍රතිමණ්ඩිත වෙන තාක්කල් එයත්න්ගේ පිළිවෙත් බොහොම සම්පූර්ණ වෙන තුරු මේ සිව්වණක් පිරිස ධර්මානුකූලව විනයානුකූලව මේ ශාසන සම්බන්ධතාවය නඩත්තු කරලා ඉවර වෙන්නේ කවද්ද? ඒ තාක් දුරට මේ ශාසනය පවතිනවා. මේ ශ්‍රී ලංකා දීපය තුල ධර්මය දිනෙන් දින ඉස්මතු වෙනවා. එනිසා මතක තියාගන්න මේ පින්නතුනි අපි සංසාරේ පෙර කරපු පින් කුසල් විපාක දෙන යුගය. මේ අපි සංසාරේ බණ අහලා සිල් රැකලා දන් දීලා සිද්ධ කරගත්ත එකේ අනුභවය ආවට ගියාට සේරටම හොඳ නරක අහන්න හම්බෙනවද? ආවට ගියාට සේරටම පව්පින් අහන්න හම්බෙනවද? එහෙම හම්බෙන්නේ නැහැ. ඒකට හොඳ උදාහරණය නිදර්ශනය තමයි මම දැන් අද මේ කියන තුන්වෙනි බණ. තව එක බණක් තියෙනවා හක්මන මාතර. ඒක කියලා තමයි පන්සල් යන්නේ. කොහොමද දවසට බණ 4ක් මං කියනවනේ. ඔය අද උදේ පින්නතුනි බණ කිව්වේ 150කට විතර. කවුද හිටියේ? අර දැකලා තියෙනවද අබ්බගාත පින්නතුන්? අර ආබාධිත උදවියට තත්ත්වයටපත් වෙලා දෙන්නේ. ඒ පින්නතුන් 100කට 150කට විතර. එයත්ෝ දැක්කට පස්සේ මට දැන් උදේ වාහනේ ඇවිල්ලා අර වාහනේ ඇක්සිඩන්ට් වුණාට පස්සේ මේ නේද මේ වෙන වෑන් එකක් ඉල්ලගෙන ආවේ. එතකොට අර වෙනදා යන විදිහට යන්න බෑනේ නේ.
ගොඩක් දුර යනකොට දුම වදිනකොට හරි අමාරුයි. හුලං වදිනකොට අමාරුයි. විදුරු අරගෙන යන්න එපේ. මට ධර්මාසනේ ඉඳ ගන්නකොට කල්පනා වුණා මොකක්ද අපිට තියෙන ප්‍රශ්න? මොනවාද අපිට තියෙන අඩුපාඩු? එතන එක්කෙනෙක්වත් හිටියේ නැහැ අත් දෙක හොඳට නෙළුම් පොහට්ටුව වාගේ තියාගෙන සාදු කියන්න. ඇයි? ආබාධිතයි. එතන කවුරුවත් හිටියේ නැහැ ඔය විදිහට සාදුකාර දෙන්න. හේතුව ආබාධිතයි. එතන කිසි කෙනෙක් හිටියේ නැහැ එනකොට ගරු සත්කාර කරන්න, නමස්කාර කරන්න. මේ ඉන්නේ හාමුදුරු කෙනෙක්. ඒක දන්නෝ. ඔය අපි සූදානම් වුණා වගේ ඇත්තන්ට කිසි සූදානමක් නැහැ. කවුරු හරි එක්කන් ආපුවාම එනවා. යනකොට යනවා. දැන් කියමු බලන්න අපිට තියෙන අඩුපාඩුව. මොනවද අපිට තියෙන ගැටලු? මට එතකොට තමයි කල්පනා වුණේ මොනවද අපි මේ කටින් ගත්ත වැඩකට කියලා තියෙන්නේ. අත් දෙකෙන් අපිට කියලා මොකක්ද කරගත්ත දෙයකට තියෙන්නේ. හැසිරීමෙන් අපිට කියලා කරගත්ත දෙයක් තියෙනවද? දන්න කියන කාලේ ඉඳන් මේ ජීවිතේ කඹරලා තියෙන කාටද? සත්පුරුෂයන් මේ තාත්තේ බොහොම කරුණාවෙන් දේශනා කරන් කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය මේක නිකන් නිස්කාරණේ නාස්ති කරන්න එපා. මේක අපත් කරන්න එපා. මොකක්ද අර මං උද්දෘත කරපු ගාතාව? ඉස්සරලම කියනවනේ සබ්බ පාපස්සා කරන වෙනතුනි සියලු පව් නොකළ යුතුය. සියලු පව් නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍යාත්ම භාවය. ඇයි එහෙනම් නොකර ඉන්නේ නැත්තේ? හැම පාපයක්ම කරන්නේ මොන ආත්මෙද? ඔක නවත්තන්න. බුදුවරු උගන්වනවා කුසලස්ස උපසම්පදා. කුසල් විතරක් වඩන්නලු. ඕක කරන්න පුළුවන් එකම ආත්මය මොකක්ද? ඇයි ඉතින් ඕක කරන්නේ නැත්තේ? මේ සියලු බුදුවරුන්ගේ අනුශාසනාව මිනිස්සු වෙලා උපදින්නෙම පිනතුනි එක කුසලයක්වත් කරන්න නෙමෙයි. මොකටද මිනිස්සු වෙලා උපදින්නේ? අදණ්ඩ හිතන හැටියට මොනවා වගේ කරන්නද? ඔය දැන් කියයි සියල්ල දන්න පිනතෝ. මේ ඉතින් අපේ අම්මගේ තාත්තගේ එකතු වීමේ ප්‍රතිඵලයක් විදිහට කලලට වැදලා මෙහා අපි ඉපදුනා කියලා. ඔය ඔහොම කියනවා පිනතුනි මේ දවස්වල. එහෙම හරි කමක් නැහැ. එහෙමනේ උපදින්. ඉපදුනේ මේ තරම් භාග්‍යවන්ත විදිහට, ඔය තරම් වාසනාවන්ත විදිහට මතක තියාගන්න. අපි ඔහොම ඉපදුනේම පින්නතුනේ මේ සංසාරයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පෙරම් පුරන්න විතරයි. පින්කම් කරන්න විතරයි. කුසල් කරන්න විතරයි. එක වචනයකින්වත් මම යෝජනා කරනවා මේ පින්නතුන්ට සංසාරේ නම් දිග්ගස්ස ගන්න එපා. එක වචනයකින්වත්. දැන් මොකද පින්නතුනේ වචනෙන් සංසාරේ දිග්ගස්සනවා කියලා කියන්නේ? වචනේ මම පින්නතුනේ ගොඩක් වෙලා බණ කියන්නේ විනාඩි 45ක් විතර කියන්නේ. මට දැන් වෛද්‍යවරු කියලා තියෙන්නේ බණ කියන එක නවත්තන්න කියලා. නමුත් දැන් අද දොස්තරලා කිව්වා කියලා මම මෙතෙන්ට ආවේ නැත්නම් එහෙම. අද උදේ පැය භාගයක් කිව්වේ. මේ ටික හොඳට මතක තියාගන්න. දැන් කියන්නේ එහෙම නැහැ. හොඳේ පැය ගාණක් බලාගෙන හිටියේ විනාඩි 45ක් බණන්න නෙමෙයි කියලා. හොඳට තේරුම් ගන්න. වචනය හරි වැදගත් නිවන් දකින්න. කොහොමද වචනේ වැදගත් වෙන්නේ?
කොහොමද වචනේ බලපාන්නේ? දැන් ඔය අර දැක්කද පහුගිය දවස්වල මේ සංසාරේ මිනිස්සු වෙලා ඉපදුනහම වැඩිපුරම කරගන්න දෙයක් තමයි අපි තරහකාරයෝ වැඩි කරගන්නවා. වැඩිපුරම කරගන්න දෙයක් තමයි වෛරක්කාරයෝන්ගේ හිතවල තියෙන වෛරයසහගත සිතුවිලි අදහස්. ඒවා අර එකතු කරගන්න එක තමයි කරන්නේ. මිනිස්සු වෙලා ඉපදුනේ වෛරය නැති කරන්නද පුරව ගන්නද? වෛරය නැති කරන්න මම යෝජනා කරනවා. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. කොහොමද ඔක කරන්නේ? දැන් ඔය මම මේ කියන විදිහට කරන්න ඕන හොඳ හෙට ඉඳන්. මිනිස්සුන්ට කේන්ති යන්නේ තෝ කියලා කියනකොටද ඔයා කියලා කියනකොටද? ඔයා කියලා බැන්නට කාටවත් කේන්ති යනවද? තෝ කියලා බැන්නහම පින්නතුනේ කේන්ති ඇවිස්සෙනවා. එහෙනම් දැන් හෙට ඉඳන් මොකද කරන්න ඕන? ඔය කට ඇරලා මිම්මනත කවදාව පැහැදිලිද මන් තමන් කියන එක? අයත් කියන්නද? ඔය කට ඇරලා මිම්මනත කවදාව කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පැහැදිලිද? දැන් එන හෙට ඉඳන් කාටවත් තෝවත් නොකිය ඉන්න ඕන. ඔයත්තන්ට තේරෙන්නේ නැත්තම් මේ තෝ කියලා කියනකොට කොහොමද වෛරය ඇවිස්සෙන්නේ කියලා. ඔය යන ගමන් කාට හරි තෝ කිය බැන බැන යන්නකො. එතකොට බලාගත්ත හැකි ඔය වචනේ තියෙන බරපතලකම. ඔච්චරයි. වචනයක් කියන්න එක්ක වෛරයක් ඇති වෙනව නැත්නම් වෛරයක් නැති වෙනව. අර දැක්කද පහුගිය දවස්වල අර පොඩි එකාගේ බෙල්ල කපලා තිබ්බා. මේ අවුරුදු 5 පැටියට. මං ඒ පිහියක් දැක්කා. ඒ පිහිය විදිහට නම් පින්නතුනේ කපලා මරන්න හරි අමාරුයි. මෙලොලු කපන පිහියකින් බෙල්ලකට කපලා මැරිය හැකිද? සාමාන්‍යයෙන් රාත්තල් 30-40ක බරක් වදින්න ඕන බෙල්ල කැපෙන්න එකපාර. අර මට හිතෙනවා පොඩි එකාගේ බෙල්ල අරගෙන බෙල්ලට කොටන්න ඇති කියලා. තමන්ගේ ලෙයින් මසින් ජාතක කරපු දරුවා කොහොමද පින්නතුනේ ඔය කරන්නේ? ඕවා හරි කරන්න පහසුයි. ඒවා හරි කරන්න ලේසි. මොනා කරනකොට සංසාරේ කොච්චර වෛරයක් තියෙන්නද? සංසාරේ කොච්චර තරහක් තියෙන්නද? සංසාරේ කොච්චර නම් පින්නතුනේ ද්වේෂයක් තියෙන්නද? එනිසා මතක තියාගන්න. ඒවා හරි බරපතලයි. ඔය සමහරු කියනව නේද ඔය මං ඒ කියන විදිහටම කියන්නද තොපි මරාගෙන මැරනවා කියලා. ඔය ඕන තරම් කියනවා. කියන්නේ එහෙම නෑ. ඒවා හරි බරපතලයි. දැන් පේනවද කියපුවාම ඒවා කරන විදිය? තරහව වෛරය ඇති වුණාම පින්නතුනේ ඒක නැති වෙන්නේ නැහැ ලේසියකට. ඒක වෛරය පිරිමහන්න පුළුවන් ළඟින් ඉපදුනහමද ඈතින් ඉපදුනහමද? පින්නතුනේ වෛරය පිරිමහන්න උපදින්නේ ලං වෙලා. වෛරය පිරිමහන්නේ ළඟට එක්කහුව වෙලා. එනිසා මතකදී ඔය සමහර අම්මලා තාත්තලා කියනව නේද දරුවන්ට ඔය කියන්නේද තොපි නම් අපේ හතුරමද කොහෙද කියලා. මේ පැතිවල එහෙම කියන්නේ නැතුව ඇති මං කියන බොහෝ පැතිවල එහෙම කියනවා. සමහර අම්මලා තාත්තලා කියනවා සමහර දරුවෝ කියනවා මට කියන විදිහට කියන්න පුළුවන් මේවා පටිගත කරන හින්දා කියන්න බෑ. සමහර දරුවෝ කියනවා
දරුවන්ට අප්‍රිය වෙනවනේ දෙමව්පියෝ. මේ පැති වල තාත්තලා බොනවද නැහැ? නෑ සහතිකවම දන්නේ නැති දාන්න. අයතෝ රියැක්ෂන් දාන විදිහට මට හිතෙන අනික් සේරම පැති වල රැඩියෙන් බොනවා කියලා. කෙසේ හෝ වේවා එහෙනම් මේක කියන්න වෙනවා. හොඳ නොකිය ඉන්න කියලා හිටිය අර බොනවා කියලා කියපු හින්දා මේ කියන. සමහර ළමයි කියනවා හාමුදුරුවනේ අරක මරන්න හිතිලාලු තියෙන්නේ. කවුද අරක කියන්නේ? මෙහෙනම් හොඳටම පත්තියම් පෙන්නතුනේ වැඩේට. ඒ කියන්නේ ඒක හොඳට ජෙල් වෙලා යනවා. කවුද? තාත්තා. ඇයි? කොල්ලා කියනවා හාමුදුරුවනේ හැමදාම කෙලලා ඇවිල්ලා අම්මත් එක්ක දබර වෙනවලු. අම්මට තඩි ගහනවලු. දන්නවනේ තඩි ගහනවා කියන්නේ. අර ගසන එකට. එතකොට කුණුහරුප කියනවලු. කවුද කියන්නේ? තාත්තා. දැන් ඔයත් කල්පනා කරගන්න ඕන අපේ අල්ලපු ගෙවල් වල අපේ ගෙදර මෙහවල්ලු ගැන මේ කියන්නේ මෙහවල්ලු ආයි කියලා. හොඳට සිහිය තබා ගන්න මේවා. මෙතන ඉතින් තාත්තලා ඉන්නවත් දන්නෙත් නැහැ. කමන්න ඔය පාරදී හරි කමන්න මෙව ඇහෙනවා ඇතිනේ. පින්නතුනේ දරුවන්ට දෙමව්පියෝ වෛරක්කාරයෝ වෙනවා. දැන් ඔය දරුවන්ට දෙමව්පියෝ ඕන එක. සමහර බිරින්දෑවරුන්ට ස්වාමියෝ වෛරක්කාරයෝ වෙන්නද? මේකත් අහලම ඉතුරු ටික කියන්න. දැන් මේ අම්මලා පතනවාද දැන් බැඳලා ඉන්න තාත්තලා මතු මත්තේම නිවන් දකින්න කම්ම ලැබියන් කියලා සංසාරෙම ස්වාමියාවයන් කියලා. සේරම ඔළුව දෙපැත්තට වනන්න ඉස්සරහට නෙමෙයි. ඇයි? අප්පිරියයි. අහුවොත් එහෙම කියයි කරන්න දෙයක් නැතිකමට ඉන්නේ කියලා. මේ තාත්තලා ස්වාමි පුරුෂයෝ පතනවද දැන් බැඳලා ඉන්න අම්මලා මගේ බිරිඳ මට නිවන් දකින්නකන් ජාතිත් ලැබියන් කියලා. දැන් පින්නතුනේ කොහෙන් නිවන්ද? වෛරය පොම්ප කරනවා කොහෙන්ද? ගෙදරි. දරුවෙක් දිහා බලලා සැනසෙන්න තියනවද? මේ පැත්තේ වල කොල්ල කුඩු ගංජා මොනවද නැහැ. නසහතිකම අහන්න. ඔය ගංජා හර්මේ ගන්නවද නැතුව ඇති? ඇත්තටම දන්නේ නැති ඉඳහන්. එහෙනම් නැතුව ඇති මේ පැත්තේ. නෑ බොහෝ පැතිවල ඔවා තියෙනවා. දරුවන්ට දෙමව්පියෝ අප්පිරියයි. අර නෑ කිබින්ද කියන්නේ මම ඒ කතන්දරේ. දෙමව්පියොන්ට දරුවෝ අප්පිරියයි. මැරෙන්න කලින් වෛරය නැති කරලා මැරෙන්න. වෛරය සමහරු කියනකොට කියනවා හාමුදුරුවනේ එහෙම තරහක් කමනාපයක් වෛරයක් හිතේ නෑලු. ඒ වුණාට යන්න එන්නේ කතා බහ කරන්නේ නෑලු. යන්න එන්නේ කතා බහ කරන්නේ නැත්තේ ඇයි? තරහ නැති හින්දාද? වෛර නැති හින්දාද? පින්නතුනේ ඔය සත්තු වෙලා විඳවනවා. දැකලා තියෙනවද අර දැන්? බල්ලගේ ගෑනු සතා මොකද්ද? බැල්ලිනේ නේ. මොකද දන්නේ නැහැ වගේ ඉන්නේ. ඔය සමහර බැල්ලියෝ පැටව ගහපුවාම පින්නතුනේ අපි දන්නේ බල්ල පූසෝ ගැන විතරනේ. අලියැත්තේ පැටව ගහනවා අපිට පේන්නේ නැහැ නේ. කොටි පැටව ගහනවා පේන්නේ නැහැ. ඒකයි බල්ල බලල්ලු ගැන කියන්නේ. අපිට ඉතින් ඒ උන් විතරනේ පේන්නේ. ඔය සිංහ පැටව ගහනවා පේනවද? නැහැ. සමහර බැල්ලියෝ ඉන්නවා පැටිය ගහපු ගමන් කනවා දැකලා නැද්ද? සමහරට පැටව ගහපු ගමන් පස්කොටට පැටිය වහනවා. සමහර පූසෝ හැම ඔයින් මදාම හැල්ලනකොට පැටිය කනවා වෙන්න දුන්නේ. මොනවාද පිරිමහන්නේ? වෛරය පිරිමහන්නේ. වෛරය එක්කහු කරගන්නේ පෝෂණය කරන්නේ තිරිසන් ආත්මෙද මනුස්ස ආත්මෙද? වෛරය කියන එක එක්කහු කරගන්නේ මනුස්ස ආත්මය තුල. වෛරය නැති කරන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? දැන් ඉතින් ඕක නැති කරන්න. පින්නතුනේ මේ ආත්මෙ මේ කරගන්න එව්වගෙන් තමයි කල්ප ගානක් තීරණය වෙන්නේ. මේ ආත්මෙ එක්කහු කරගන්න එව්වගෙන් තමයි ආත්ම ගානක් තීරණය වෙන්නේ.
ඒ නිසා මම බොහොම කරුණාවෙන් යෝජනා කරනවා මේ අම්මලාට තාත්තලාට අපේ සත්පුරුෂ පින්නතුන්ට කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවය තුල නායක හඳුරු කොමඩු වීදුරුවක් දුන්නා අර හොටෙල් එකේ උගුරට එනවා කෙලවරක් නෑ මට ගැස්ට්‍රයිටිස් තියෙනවා හොඳටම කාලෙකින් ලැබපු මිනිසත් භවය තුල එක වචනකින්වත් සංසාරෙ දික් කරගන්න එපා පොඩි ප්‍රශ්නයක් කොහොම අහන්න බණහන අම්මලා තාත්තලා සියලු දෙනාම හදවතට තට්ටුවක් දාලා මේක අහන්න ඕනේ අපි මේ වෙනකොට ඔය කටවල් වලින් කුණු හරප කීයක් විතර කියලා ඇද්ද දෙක කොහොමත් තුනට වැඩියෙන් කියලා තියෙනවා නිකන් හිතන්නකො ඉඳගෙන ඉන්න ගම මම මගේ කටින් කුණු හරප කීයක් කියලා තියෙනවා මොන දෙකද තුනද පින්නද පගෝදි ගණන් කුණු හරප පල්ලා නැද්ද මේ වෙනකොට කටවල් වලින් වැඩිපුරම කියන්නේ මොනවද දැන් මේ බණවඩුවෙන් එළියට යනකොට එක්ක සරප්පු දෙක උස්සලා තියෙන්න ඕන මොකෙක් හරි මේ හොරකම් කරනවද නැතුව ඇති නැත්තම් උළු අස්සේ ඇඟිල්ල වදින්න ඕන මොනවද කියන්නේ කුණු හරප ගෙදර පූසා බුදියාගෙන ඉඳලා පෑගුණත් මොනවද කියවෙන්නේ ඇදි හැටි පූසාට කුණු හරපෙන් බයින්න නැද්ද මේක මෙතන බුදි කියලා ඒකයි ඉතින් බිම් බුදියන්න ඇඳන් වල ගිහිල්ලා බුදියන්නද කටවල් වල තියෙන්නේ මොනවද වැඩිපුරම මොකටද පින්නතුන ඔච්චර කුණු හරප කියන්නේ කවුරුත් හිත සතුටින් කුණු හරප කියනවද එහෙම කියනවනම් ඒවා මානසික ලෙඩ මතක තියාගන්න කවදාවත් කිසි කෙනෙකුට කටක් කරලා කුණු හරපෙන් බයින්න එපා මේ කරන කියන හැම එකක්ම මේකත් කියන්නම් අර මේ පැතිවල බොනවා කියලා කියපු හින්දා තාත්තලා සමහර තාත්තලා ඉන්න මට මේ පැතිවල බණවලට කියනෙකුත් නැහැ මම මේක කියලා තමයි පින්නතුනේ යන්නේ තාත්තලා ඉන්නවා ඇන්දෑවේ කෙලලා එනවා කියන අර මේ බීලා එනකොට පොලිසියෙන් අහුවුණත් පොලිසියට ටෝක් කරනවා නොබීපු ගානට එහෙම වෙරියක් නැහැ එහෙම ගෙට කොට වෙච්ච ගම අර තිරිසංගත ඉස්මතු වෙන්නේ නැද්ද නිච්චයක්වත් නැහැ පාරේ නෝ සමහර ළමයි කියන්නේ අපිට ගෙට ගොඩ වෙච්ච ගමන් අර තියෙන ගෑනු ගති කාටද පෙන්වන්නේ බිරිඳට පෙන්වනවා කෙලලා ආපුවාම තාත්තා තරම් වීරයෙක් ඉන්නවද ගෙදර වෙන කොහෙවා පලන කුණු හරප ගොඩවල් පෙන්නතුනේ මේ සමහරට එහෙම නැතුවත් ඇති මං එහෙම කිව්වට හොඳේ ඔය වෙන පැතිවල ඒවා මම මේ කියන්නේ මතක තියාගන්න මිනිස්සු වෙලා උපදින්නේ ඕව කරන්න නෙමෙයි පෙන්නතුනේ මම මේ තාම දැන් බණ පටන් අරන් විනාඩි 40යි සූස් ගන්න එපා වෙලාව කියන එක ඉක්මනට යනවා මේ තාම කියන්නේ මේ ගෙදර රුපියල් 100ක්වත් වියදම් වෙන පින්කමක් කිව්වද හදා ගන්න ඕනේ වයමටයි මේ පවුල තුල පරිසරය තුල වෙනදුනි පවුල පන්සල වගේ තියෙන්න ඕනේ මගේ පළවෙනි යෝජනාව අම්මයි තාත්තයි හරි හොඳට ඉන්න තාත්තට තියෙන්න ඕනේ හොඳ පෞරුෂයක් මොකේදද අනෙකගේ ආත්ම ගෞරවය රකින්න පුළුවන් වෙන්නේ පින්නතුනේ පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරයි පැහැදිලිද මං කියන එක කොච්චර දරුවෝ ඉස්සර හැම්මලා තාත්තලා කුණු හරපෙන් බැන ගන්නවද බැනගන්නේ නැද්ද එහෙම පින්නතුනේ සමහර තාත්තලා අමු තිත්ත කුණු හරපෙන් අම්මලාට බයිනවනේ කවුරු ඉස්සරහද මේ රට පහක මිනිස්සු පාවලා දීලා බයිනවා දරුවෝ ඉස්සරහ කාටද අම්මට කට ගොන්න බීගෙන ඇවිල්ලා මොනවාද කරන්නේ හොඳ පෞරුෂයක් තියෙන්න ඕන පිරිමියෙක් වුණාම අම්මා තාත්තගේ පැත්තට බයිනවා තාත්තා අම්මගේ පැත්තට බයිනවා දරුවෝ
දරුවන්ට තාත්තා ගැන හොඳ ආදරයක්, තාත්තා ගැන හොඳ හැඟීමක් ඇති වෙන්න ඕනේ, තියෙන්න ඕනේ. ඒක රකින්න ඕනේ කවුද? අම්මා. අම්මා ගැන ඇති වෙන්න ඕන ආදරය, අම්මා ගැන ඇති වෙන්න ඕන ගෞරවය, ඕක රකින්න ඕන කවුද? තාත්තා. ඔය දෙන්නම අම්මා තාත්තා කියන චරිත දෙකේ ගෞරවය රකින්න නැතුව කොහොමද හොඳ පෞරුෂයකින් හිපි දරුවෙක් හදන්නේ? පින්නතුනේ මේ බුදුරු උගන්වන්නේ ගාර ඕච නිවාතෝච සන්තුට්ඨේච කතඤ්ඤුතෝ. නිහතමානී වෙන්නලු, ගරු කරන්න පුරුදු වෙන්නලු. කොහෙන්ද ඉගෙන ගන්න ඕනේ? එනිසා ගෙදර ඉන්නකොට අම්මයි තාත්තයි දරුවෝයි විතරනේ පින්නතුනේ, මහ ගොඩක් ඕකේ නෑ. හරි හොඳට ඉන්න, හරි ආදරෙන් ඉන්න, අනෙකට බොහොම ලෙන්ගතුව ඉන්න. මේවා ඉතින් හෙට ඉඳන් පුළුවන් තරම් පුරුදු වෙන්න.